අදත් පිළිගන්න ඔයාලා ඔය මේ දැක්කම මේ වීඩියෝ කරා. එක ලස්සන. හොඳයි. ආයිබෝ. ඉතිපන් අනක. අන්න උඹලේ જાතියෙක් ඉන්නවා. තනියා යාළුවනේ දුවන්න තනියා. ඕක හරියන්නේ අනිත් අල්ලේ ගන්නවා. ඕක හරියන්නේ ඔක අයින් අද යන වීඩියෝ බලන්න පිළි අපි ඕක ලොකේෂන් එක බලනවා ඕක අයින් කරපන්. හරියට ගමු එක. ඉලම වැස්තිනවා. අදත් මේ වලකටලා ඉන්නේ ක්‍රිස්ටෝස් ලෝකයක් එක්ක. අයියෙන් කියපන් ක්‍රිස්ටෝස් ලෝකයක් එක්ක. අද යනවා වීඩියෝ එකට අපි ලොකේෂන් එක බලන්න අමුතුම වීඩියෝ එක ලස්සන සුන්දර. හරිම ලස්සන. ඉතින් කොහමද ඉතින් අපි යනවා ලොකේෂන් එකක් බලලා වීඩියෝ කරන්න හොඳ තැනකුත් බලලා හොඳ දේ පොඩි වැඩකුත් කරන්න තමයි යන්නේ. ඊට ටික මුකින් අහගත්තා. ඇත්තටම කිව්වොත් යාළුවනේ අද අපි යනවා අපේ හිස්ටෝස් channel එකේ ලැබුණු ආදායමෙන් අපි අලුත්ම වණ්ඩි දෙයක් බස්සන්න යන්නේ. එකක් ගෙන මොකද්ද 1000 ඩබල් හරි කියන්නේ. හයි කැපැසිටියක්. එහෙම මොකුත් නෙමෙයි හයි කැපැසිටියක් ගෙන අනිත් එක පොඩි තව දෙයක් තියෙනවා. එල් ලකුණෙන් පටන් ගන්න ගිනි වලින් ඉවරෙන එහෙම කාර් එකක්. එල් ලකුණෙන් පටන් අරන් ගිනි වලින් ඉවර වෙන්නේ. හරකෙක් ඉන්නවා ලෝකේ. එන්නේ කාර් එකකුත් කියන්න යනවා අපි. අස්සේ නේ බං හරකෙක්. ගොනෙක් ටොස් වගේ එකෙක් ඉන්නවා. මොනවාද? ඒක අපි කරලා බලමු. අපි අවවල ගියාම අපි සර්ප්‍රයිස්. ඔය දෙකම නෙමෙයි මෙන්න අපි ලොකු බිස්නස් එකක් කරන්නේ මත ගහලා තියෙන්නේ. ඔව්. ලොකු බිස්නස් එකක් තමයි. ඒක බලන්න තමයි මේ අද යන්නේ තකානිය. ඒ වැඩ ලොකේෂන් එකත් එක්ක ඕකට අපි වාහන දෙක පෙන්නන හයි කැපැසිටි. හයි කැපැසිටි දෙකක් තියෙන්නේ. බය මේ වීඩියෝ බලලා බය වෙන්න එපා. බ්‍රෝ මගේ රත්තරන් යාළුවනේ අපේ මැදගම ගම්මන්ට ඇවිල්ලා ජම්බෝල තියෙනවා. ජම්බෝල මේ තියෙන ජම්බෝල. ඕගොල්ලෝ දැකලා නැත්තම් බලා ගන්න පොඩි ළමයි එහෙම ඉගෙන ගන්න මේ තියෙන ජම්බෝල. හොඳට බලා ගන්න. අද විතරේ අපෙන් විතරයි මේ වගේ දෙයක්. ජම්බෝල මේවා දවසක වරකා වෙනවා. ඊට පස්සේ කොස් වෙනවා. තේරුණානේ? මෙන්න අපි හිස්ටෝස් එක දිහා බලාගෙන ඉන්නවා කන්න වගේ මුට මල පෙරේතකමට කන්න ඕන කියලා ජම්බෝල්. ඉතින් තම මොනවද උඹට කියන්න තියෙන්නේ අපේ වැදගම ගම්මානේ කියන උඹට? සල් ගස් මට පේනවා, කොස් ගස් පේනවා, ජම්බෝල තියෙනවා, තව ඇපල් ගස් තියෙනවා, මිදි ගස් තියෙනවා තව. මේ කෝස්ටේ එළියව. ඔව්, පෙයාස් තියෙනවා අම්මට පෙයාස්. ඇපල් මිදි ඔක්කොම තියෙනවා මේ අපේ රටේ නේ. අපි අද බිස්නස් එක පටන් ගන්න ඉබ්බා යන්නේ. අපි ඊට බාදාම ලොකු බිස්නස් එක පටන් ගන්න. කියන්නේ ඕගොල්ලෝ අපි බරපන්තියේ අපවට බරපන්තියේ බරනඩු දෙකක් ගැන කිව්වා. බර අවි දෙකක් ගැන මම වඩ ඉස්සෙල්ලා කිව්වා. ඒ දෙකෙන් අපි ඕගොල්ලොන්ට අපේ ලොකේෂන් එකක් තියෙනවා පොඩි අපේ නීතිමය ප්‍රශ්නත් එක්ක හැමතැනම යන්නත් බෑ වාහනවල. අපි පොඩි චුට්ටක් ගමක් ඇතුළේ වගේ ලොකේෂන් ටික අපි ඔයාලා යටින් දාන්නම්. ඒවල අපි ඕක රයිඩ් එකක් එක්ක යනවා. ඒ රයිඩ් එකක් යනවා පොඩි ගාණක් ගන්න අපි channel එක බලන්න යනවා. අපි වාහන දෙකක් ගන්න මාසයක් ගියද නේද? පෙන්වෙන්නේ නැතුණාට. පෙන්වෙන්නේ නැතුණාට අපි ඒක ඉන්න නැවේ ඉන්න ටිකක් කාලයක් ගියා. අපේ හිස්ටෝස්ගේ ආදායමෙන් තනිකර ඒක ටිකක් ගෙන්නුවේ. ඉතින් අපි බලමු ඉතින් මොනවා කරයිද කියලා. මාස ගාණක මහන්සියක්. නැතුව බරපන්තියේ දෙයක් ගෙනාවේ. කොට එකක් තියෙන එකක්. එක කොට වාණ්ඩියක් කොට එකක් තියෙනවා. එක සාමාන්‍ය උස්ස ආයේ ඉතින් දිග මෝරෙක් වගේ එකක් තියෙනවා. ආයේ බඩු දෙක තමයි තියෙන්නේ. කෙලිම ලක්ෂ 50 කරන් යන්නේ. ලක්ෂ 50 කරන් යන්නේ. හදපන් කෝටි. ලක්ෂ 50 කරන් යන්නේ. මේ අකෝ කෝටි. ලක්ෂ 50කට කොයි දේවල් ගන්නෙ? නෑ මේ සේවිස් එකට දාන්න ලක්ෂ 50ක්. මම කොණ්ඩේ කපලා ඉන්නේ ආවලුනේ බාන්න කොණ්ඩේ රැවල ඔක්කොම කැපුවා හරිම ලස්සනයි නේද? සිරිත් මල්දම වගේ. ආයේ ඉතින් මම හොඳ ළමෙක් කියලා ඉන්නේ. සිරිත් මල්දම වගේ. අපි සමාජයෙන් කොහොමද කවදාද බැලුම් ඇහුවනේ අපි හැදෙන්නේ. අපි යාළුවනේ එපා කට්ටිය. මේ වීඩියෝ කරන්න වෙන්නේ අපිට කට්ටියන. හැන්ඩි කෙනෙක් හයි කැපැසිටි කියනවා. ජියෝ හැන්ඩි ගහයි. හයි කැපැසිටි කියනවා. ඉලෙක්ට්‍රික් හයි කැපැසිටි එකක් යාළුවනේ පිටිපස්සේ පේන ඇති යනවා නා. ඉලෙක්ට්‍රික් හයි කැපැසිටි එක හැන්ඩි කෙනෙක්. අපි ගාව තියෙන විතරට බරපන්තිය වනේද? ඒක ගෙනාවොත් දැන් අපි ඒක අරන් එන්න තමයි යන්නේ. දැන් ඇන්ටි හොයාගෙන යනවා තව ෂිප්ට් එක අරගෙන. ඉන්නකෝ යාළුවනේ. හැන්ඩි ඉලෙක්ට්‍රික් එක හොයාගෙන යනවා. ගෙදර තියෙන එක අරන්. ඉතින් guys අපි ආව අපේ වාහනේ තියෙන තැනට මොනවද කියන්නේ? හරිම ලස්සනයි අම්මට පිළිවෙනවා කැලයක් මැද්දේ හංගලා තියෙන්නේ බඩු දෙක. අඩු බඩු දෙක. තව එකක් අහකට එන්න තියෙනවා, තව එකක් මෙතන එන්න තියෙනවා, තව එකක් මෙතන එන්න. ස්ටාර්ට් කරන්න එපා මේ ගම දෙදරයි ආයි. රේස් කරන්න බලා ගන්න යන්නේ පපා. මේක ස්ටාර්ට් කරන්න යන්නේ. මේ දෙන අපේ Lamborghini තව ආරේ තියෙන්නේ. ඔව්. එන්ජින් මේක කීයද? තව අහකට එන්න තියෙනවා නේද? මේක 20500යි. අපි දැන් බැටරිය සයිස් එක. යවුවා. කරන්ට් එක ගදන ඇල්ලුවොත් මට මතක නැහැ දණට රින දණද ගහන්නේ කියලා. මේ තියෙන්නේ දන. මේ දන මේ රින මේක අනිත් පැත්ත හරවන්න ඕනේ. දැන් බැටරිය තුල අල්ලගෙන මේ. ඩැඟක් හැදුව නිකන්
එහාට පලින් කියන්නේ වයිද? ඔබ හට දාපන්කෝ. හරි. මල මගුලක් වෙන හිස්ටෝරි අනාගතය අඳුරනවා වැඩි වරු වෙන්න එපා. මල මගුලක්. දාන්නද රින්නද ගහන්නේ කියලා මට නෑ. ගහලා බලමු. ඉතින් guys මේක තමයි එන්ජින් එක. මේක ස්ටාර්ට් කරන්න තමයි යන්නේ. 10000 cc නේ. 10000 cc එක. මෙන්න අපි මෙතින් නැගලා වරින්කෝ. ඉතින් අපි ස්ටාර්ට් කරගන්න බෝක. ස්ටාර්ට්. දැන් අපි මේක පොඩක් සාප්පෙට පොඩ එන්න. පොඩ ගනි වීඩියෝ ගන්න. බේරවන්න යන්න. මේ මොකද්ද මම මේක දුම්බඩේ? දුම්බඩේ කොහෙද? දුම්බඩේ කොහෙද? යමු කොහෙද යන්නේ? මොකද්ද මම වහනවා? හා? අපි වහනවා. ලැම්බෝගිනිය. මම කොහෙද යන්නේ? අර ෆෝන් දෙක අතනේ ෆෝන් දෙක අත. ගොව් සාක්කු වෙන්නේ. බෝක පාස් කරන්න එපා. ඔතෙන් යන්න එපා. ඔය යන. එනකෝ. දෙකම දෙක ඔක්කොම දීලා. හරි. ඇතුළට දාපන්. නෑ මෑන් ඇතුළට. මෙයාට. අයින් කරලා. හරි බං හරි දාන්න. නෑ අයින්ට දාපන්. මැද බාර දාපන්. ඔන්නෝ මදියෝ. මේක තදපන් කොහොම. හරි දාන්න තියනවනේ. හරිනේ. මේ මැකැනිකල් හිස්ඩොස්. යාගේ අනාගත බලාපොරොත්තුව එන්ජින් මැකැනික් කෙනෙක් වෙන එකට. කියපන් ඉංජිනේරින් මැකැනිකල් නේද ඔයාගේ අනාගත බලාපොරොත්තුව? මේක අපි තද කරලාද බං? මතක නෑ බං. මේ මගෙන් දහන් තද කරාද කියලා. මේක මට තද කරපු එක පොඩ්ඩක් හොයමු වර. අඩි පතල මොකද්ද ගෝතේ බං? මම දන්නෙත් නෑ හරියට. ඉතින් මේක බැටරි නම් ගලවලා ඉවරයි.
බැටරි එක වල ඉවරයි යාළුවනේ. දැන් අපි S1000RR එක බලන්න. S1000RR BMW දරුවා. BMW S1000RR කියවම් බලන්න. BMW SLR S1000RR. SLR. ඔව් SLR යම. මොකද අපි මේ වහන වද? S1000RR යාළුවනේ. මේක තමයි S1000RR එක අපේ. බලන්න ආයේ ඉතින් BMW කම්පැනි එක. මේ තියෙන BMW අලුත් logo එක යාළුවනේ. මේ තියෙන. මෙන්න මෙතන තියෙන BMW අලුත් logo එක. මේ තියෙන BMW අලුත් නම. මේක වෙන නම කියන්නේ දැන් BMW අලුත්ම 2026 නේද? 2027ද කොහෙද මේක මැනුෆැක්චර් කරන්නේ? තාම ලංකාවට ඇවිල්ලා මේ අපි විතරයි ගත්තේ. ප්‍රී ඕඩර්ස් දාලා ගෙන්න බෑ S1000RR එක. මේ ඉන්න අපේ හිස්ටොස් S1000RR එක කැලි තමයි හයි කරලා වයින්. බැටරිය හයි කරන S1000RR එකට. අපි ඕගොල්ලන්ට සද්දයක් එක්ක පොඩි මේ එකක් දෙන්නම්. ඉතින් දකින්නදී කොහොමද ඉතින් අද දවසේ අපේ වාහන දෙක දකින්නදී නේද? S1000RR එක Lamborghini එක කොහොමද නේ ඉතින් අපි ආයෙ ඉතින් අවුරුදු ගානක් අලුත් බිස්නස් එක නේද? ඕකෙන් තමයි රවුම් එක යනවා කමෙන්ට් කරන්න. ගෝයන්ටියක් කපා ගන්න තියනවා කතා කරන්න දැම්ම නම්බරේ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ. අනිවා. බයෝ එකේ තියෙන channel එකේ ගිහලා කතා කරන්න ගෝයන් කපන්න ඕන කොහටද? තකානියනවා. ඔය විදිහට යාළුවෝ අපේ channel එක like කරන්න, comment කරන්න, subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ ටික ඔක්කොම කරලා අපි screenshot එකක් දාන්න. එතකොට අපි ඔයගොල්ලෝගේ ගොයන් කපන වැඩේට පොඩි discount එකක් දාලා දෙන්න. අම්මට. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් subscribe කරලා ඔක්කොම කරලා තියාගන්න. මූත් ඉන්නවා. එහෙනම් අපි ගියා.